ආයුබෝවන් යාළුවනේ මේ ඇක්වා ස්ටුඩියෝ හරි අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ පොඩි අඩි එකමාරක් විතර වෙන ටැංකියේ කරපු අලුත් සෙටප් එකක් ගැන. හරි ඉස්සෙල්ලාම අපි බලමු සෙටප් එක මොනවාගෙන්ද අපි හදලා තියෙන්නේ කියලා. අපි සබ්ස්ට්‍රේට් එක විදිහට මෙතන යොදාගෙන තියෙන්නේ නම් වැලි. මෙතන වැලි එකක් තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට දාලා ඉන්න ක්‍රේෆිෂ්ලා. ඒකට මෙතන සිල්වර් ෂාක්ලා දෙන්නෙක් ඉන්නවා කැට්ෆිෂ්ලා. එතන කිව්වොත් මෙතන පොඩි ෆුඩ් එකක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේක සීසන් කරලා නැහැ. මම ගල් වලින් තමයි මේවා කරලා දාලා තින්නේ. තව හයිඩ්‍රිලා පැල වගේක් තියෙනවා. තව පොල් කටු වලින් හදපු එකක් තියෙනවා. තව මෙන්න මෙතන එකක් තියෙනවා. ඒක අපි තාම මේවා කරේ නැහැ. එතන තියෙන පොඩි නෙළුම් පැලයක්. මෙන්න ඉන්නවා අපේ ක්‍රේෆිෂ්ලා දෙන්න. මේ ලා පාට එක්කෙනා මේල් එක්කෙනෙක්. මෙයා ෆීමේල් එක්කෙනෙක්. ඇත්තටම කිව්වොත් මේ කට්ටිය මං කොට නම් මේ කොටේ උඩ හිටියේ. මං එනවා දැකලා බය වෙලා තමයි මේක ඇතුළට ගියේ. අන්න පේනවා දැන් එයා එළියට එනවා. පේනවා ක්‍රේෆිෂ් යා බබල්ස් යනවා. එතන කිව්වොත් මෙන්න මේ සිල්වර් ෂාක් කැට්ෆිෂ්ලා. එතන කිව්වොත් මේ ක්‍රේෆිෂ්ලාගේ මේත්ලා නෙවෙයි. හැබැයි මේ ක්‍රේෆිෂ්ලාත් එක්ක මේ කට්ටිය පොඩි කාලෙම හිටපින්ද අවුලක් නැහැ. එතන කිව්වොත් අවුලක් වෙන්නේවත් නැහැ. කියන්න බෑ කොයිලාවේ අල්ලගත්තොත් මෙහෙම කරයිද දන්නේ. මම හිතන්නේ අනිත් එක්කෙනාගේ පිටපැත්ත මෙන්න මෙතන තුවාල වෙලා තියෙන්නේ. පේනවා ඇති. එයාගේ ඇතුළට අපි දැන් කතා කරමු මේ කට්ටියගේ කෑම ගැන මොනවද කියලා. එතන කිව්වොත් මේ මාළුන්ට නම් මාළු කෑම දැම්මට අවුලක් වෙන්නේ නැහැ. මේ ක්‍රේෆිෂ්ලාට හැබැයි මාළු කෑම දැම්මත් උන් කනවා. හැබැයි උන්ට අල්ල ගන්න අමාරු හින්දා උන් ගොඩක් කන්නේ නැහැ. ඒ හින්දා අපි යොදා ගන්න පුළුවන් කෑම විදිහට මාළු, කැරට්, සුකිනි, තව කියුකම්බර්, ඒ වගේ පොටැටෝස් ඒ වගේ දාන්න පුළුවන්. හැබැයි මාළු චිකන් දාද්දි අනිවාර්යෙන් මතක් කරන්න ඕනි ඒවා චිකන් මාළු දානවා නම් අනිවාර්යෙන් තම්බලා දාන්න ඕනි. දැන් පොඩි ක්ලෝස් අප් එකක් ගමු. ඉතින් අපේ ක්‍රේෆිෂ් ඉතින් අනිත් එක්කලා අපේ මාළු සෙට් එක ඉන්නවා. මෙහෙම තමයි අපේ ටැංකිය තියෙන්නේ. එතන කිව්වොත් යතත් එක්ක බලත් නේ අඩි එකමාරක විතර ටැංකියක්. තව දවස් 2-3කින් මම වීඩියෝ එකක් ගේන බලන් ඉන්නවා. මේ ඇතුළේ ඉඳන් ක්‍රේෆිෂ් බුබුල යනවා. මේ පොල් කට්ට උඩ හිලක් තියෙනවා. අන්න එකකින් ඒ ටික එළියට එනවා. ඒක පේන්නේ අඩි 3ක් විතර ටැංකියක් මං ගන්න ඉන්නේ. ඒකට මං දාන්න ඉන්නේ චන්න ඇබ්ඩොමන් කෙනෙක්. එයා ඒ සෙටප් එක කරන විදිහයි ටැංක් එක ඔක්කොම මං ගේන්න. අනිවාර්යෙන් වීඩියෝ එක අරන් එන්න. යාළුවෝ කට්ටිය මේක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ ඇක්වා ස්ටුඩියෝ